හරියට තමයි යන්න නැත්තේ. බලමු ගිහිල්ලා. තමා සනීපත් දෙන්නේ උටුරාවනි කියලා. ඔමර් මේ සිතුමුත් ඇඳලා තියෙනවා. කියලා පිළිගන්න YouTube channel එකට ඔයගොල්ලෝ දකින්න thumbnail එක කොහෙද යන්නේ කියලා. පෙට්ටිගල ඒ කන්දර තමයි යන්න යන්නේ. ඒ කොහොම හරි යන්න තියෙන ඉස්සරෝම මෙන්න මේ වගේ ලස්සන තැන කියන්න තියෙන කියන්නේ පන්සලකින් තමයි යන්න තියෙන්නේ ඒක. අය කොහොමද කියලා ගිහිල්ලාම බලමු. ඔයාලට ඉස්සරෝම කියලා ඉන්නම් මං මේ පන්සල කොහෙද තියෙන්නේ කියලා. ඔයාලා මේ පන්සලට එනවනම් ඉස්සරෝම එන්න නැත්තේ දිගනට ඇවිල්ලා දිගන ඉඳන් චුට්ට දුරක් එන්න තියෙන්නේ. දිගන ඉඳන් බස් එක වගේ එනවනම් මෙන්න මේ පෙන්නන බස් එකේ තමයි නගින්න නැත්තේ සෙනරත්ගල. ඒ බස් එකේ තමයි නගින්න නැත්තේ. එහෙම නැත්තම් ඔයාලට එනවනම් එන්න පුළුවන් වාහනයක වගේ මෙතෙන්ට එන්න පුළුවන් පන්සල් ළඟට එන්න පුළුවන්. එහෙම නැත්තම් බස් එක වගේ එනවනම් පොඩ්ඩක් දුර බැහැලා පයින් තමයි එන්න නැත්තේ. ඔයාලට පේනවා ඇති මේ පන්සලේ ලස්සන මාරම මේකක් තියෙන්නේ නිකන් අමුතුම වයිබ් එකක්. يعني කවුරුත් නැහැ වැඩිය නිදහසේ ඉන්න තියෙන්නේ. මෙතනින් උඩට තමයි යන්න නැත්තේ. එයාර පල්ලේ වගේ නෙවෙයි මෙතන පොඩ්ඩක් පටුයි. ඉතින් උඩට යන්න තියෙන්නේ. view එක. يعني මෙහෙම කියන්නේ ඔක්කොම තියෙන පන්සල පල්ලෙහින් තියෙනවා මෙතන ලස්සන view එකක්. හිතා ගන්න බෑ කාටවත්. ඒ කියන්නේ පන්සලත් එක්ක බලද්දි මෙහෙම එකක් තියෙනවද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් මාරම ලස්සනයි. උඩට ගිහුවම තවත් ඒ කියන්නේ උඩට තමයි හොඳටම පේන්නේ. පන්සලේ උඩ තමයි මේ ගල තියෙන්නේ. මාරම ලස්සනයි ඉතින් මේ පැත්ත නම්. මෙතන මේ පැත්තේ පුටු එහෙම තියලා තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ ආමදුරු එහෙම ඇවිල්ලා පිරිත් එහෙම කියනවා ඇති මේ හරිය. මාරම ලස්සනයි ඉතින් ඈ. දැන් කොහොම හරි උඩට යන් අපි මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. පොඩි පඩි පෙලක් තියෙනවා. එතනින් උඩට ගියපුවම තමයි යන පාර හම්බෙන්නේ. බලමු ගිහිල්ලා. යන්න තියෙන තැනත් මරු ගල් උඩින් යන්න තියෙන්නේ. හැම තැනම ගල්. කොළ හිම නෑ වැඩි අර ගස් වල කොළ හිම වැල්ලා තියෙන්නේ. අර නිකන් අර කැලේ යන මේකක් තියෙන්නේ. ගල් ගුහාවලුයි ගලුයි විතරයි හැම පැත්තෙම තියෙන ගල්. මේ පේන නැතිව කට්ටියට එහෙමත් ගහලා තියෙනවා. දැන් මේ පැත්තේ ඉන්දසාල ගුහාව කියලා බෝඩ් එකක් ගහලා තිබ්බ යන පැත්ත. ඊතල වලින් පෙන්눔 කරලා තියෙනවා. යන්න නෑ පැත්ත නැත්තම් ඇත්තටම හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ හැමතැනම වගේ ගල් තියෙනවා. කාටුණත් එහෙම අතරමං වෙන්න පුළුවන්. කියන්නේ යන්න බෑ හරිය. ඒ කියන්නේ ඒතර ලොකු නැති ඒ කියන්නේ ලොකුවට මේකක් නැති වුණාට මේ හිතා ගන්න අමාරුයි. ආවට පස්සේ තමයි තේරෙන්නේ නිකන් කොහොමද මේව කරන්නේ කියලා.
හැමතැනම කොහොම හරි ගල් ගුහා තමයි තියෙන්නේ. මට කොහොම හරි 4ක් වගේම හම්බුණා ගල් ගුහා. තාරි පේන දේ රීතලේ ගහලා තියෙන ඉඳ හොයා ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් නම් අනිත් පාරේ යන්නේ ඉතින්. ආ කිසි සද්දයක් බද්දයක් නැහැ. කවුරුත් නැහැ මං හිතන්නේ. අද වැඩිය. සත්තු ගෑගෙන සද්ද විතරයි ඇහෙන්නේ. හොඳ වෙලාවට මේවා ගහලා තියෙන ඉඳ හොයාගෙන යන්න පුළුවන්. නැත්නම් මන් නම් දන්නේ නැහැ. කොහොමද යන්නේ කියලා. හැමතැනම ගල් තියෙන්නේ. මෙතන සිතුවම් ලේන කියලා එකක් ගහලා තියෙනවා. බලමු ගිහිල්ලා සිතුවම් ලේන ඇතුළට. ඒක හිතන කියන්නේ පේනට වඩා මාර ලොකුයි ලේන. පේනවා ඇති. කොහොම හරි සිතුවම් තියෙනවා. කොහොම හරි මේක ඇතුලේ මාරම ගෝල් එකක් තියෙන්නේ. යන් උලන් එකකින් ඇතුලේ තියෙනවා වගේ. මාර ලස්සනයි මෙතන. ඒ කියන්නේ වැස්සට එහෙම කොහොම හරි මේ සිතුවමුත් ඇඳලා තියෙනවා. ඒ ඇත්තටම මාරම නිකන් වෙනස් මද්දකීමක්. මාරම ලස්සනයි කිය. මෙතන බුදු පිළිමක් තියලා තියෙනවා. සිතුවම් ලේන කියලා ගහලක් තියෙනවා මෙතන. යනවා දැන් උඩටම බලමු ගිහිල්ලා. හරි පාවෙන්නේ කියන්නේ එක විදිහකට යන්න නැහැ ගල් උඩින් අර පැන පැන වගේ යන්න නැත්තේ. දැන් කොහොම හරි ටිකක් දුර ආවා. මාර මහන්සි. කොහොම හරි ඉතල ගහලා තියෙන හින්දා තමයි හොයාගන්න පුළුවන් නැත්තම් නම් හොයාගන්න වෙන්නේ නැහැ. අර පැත්තම එක වගේ මාර කියන්නේ අමුතු සද්දයි බද්දයි තියෙන්නේ. ඒ මාර ලස්සනයි කියන්නේ නිකන් වෙනස් මද්දකින් වගේ. ඇවිල්ලා බලන්න පෙට්ටිවලට මාර ලස්සනයි කොහොම හරි කියන්නේ ඉන්න තැනම මාර ලස්සනක් තියෙනවා. හිතා ගන්න මේ ලස්සන තැනක් තියෙන කියලා වට්ටි දකින්න දී. ඔය පන්සලේ ලස්සන. ඒක වෙනම මේකක්. මේ ටික වෙනම මේකක් උඩට ගියම තවත් මේකක් තියෙන්නේ. වට්ටිය වීඩියෝ එකේ ඔහොම ඉන්න තව ජුට්ටින් වගේ යනවා. ආපු වෙලේද යනවා අව නෑ මාර කැලයක් මේක එන්න ඉස්පාවිලා තියෙන්නේ ඒ කියන්නේ හොයාගන්න බෑ යන පාරක්වත් දැන් ඊටත් හැමතැනම ගාලා තිබ්බට මේ ඕනෑ තැනේ නෑ ගහලා අර පල්ලෙහෙන් හොයාගන්න හරි පුළුවන් ඒ කියන්නේ ඒ පාර විතරනේ යන්න පුළුවන් මේ ටික හරි දීතලත් නෑ අවුලන්නේ යන්න පුළුවන් කියන්නේ පාර පේනවා නිකන් උඩට යන්න තියෙනවා පේනදී රිලව් දෙන්නෙකුත් දෙන්නේ අංජු අම්ම ඉන්නවා මෙතන යන පාරෙම. පරි පේනවත් දන්නේ හරියට. මේ කොහමද දැන් භාගයක් වගේ ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි දැන් ඉන්නේ ඒ ගල පල්ලෙහා උඩ තමයි මේක තියෙන්නේ. නම් මං හිතන්නේ ළඟයි. මෙතන ගල පේනවා. කොහොම හරි මෙතනින් තමයි යන්න නැත්තේ පාර හරියට නෑ. පේනවත් දන්නවද කියලා. කොහොම හරි එතනින් උඩට යනවා මම දැන්. අන්තිමට කොහොම හරි උඩරම වගේ ඇවිල්ලා තියෙන්නේ. අම්බෝ දැන් තමයි ටික සනීපයක් දැනෙන්නේ. උඩට ආවනේ කියලා.
අම්බෝ මාර ලස්සනට කියන්නේ පේනවෑ. මන්න හිතුවේ නෑ උඩට ආවට පස්සේ මෙච්චර ලස්සන view එකක් තියෙයි කියලා. කියන්නේ තාම අර හරි තැනට ගිහිල්ලා නෑ. කියන ගල උඩ ඉන්නේ දැන් අපි. අර කොහොම හරි අර ඈතට යන්න ඕනේ. කොහොමද කියලා ගිහිල්ලාම බලමු. කොහොම හරි දෙපැත්තෙම තියෙන නිකන් අර කැලෑවල් වල කියන්නේ මේවල හැදෙන ඉලුක් ගස් තියෙන්නේ. මාන කියන්නේ ඒවා තියෙන්නේ. ඒවත් එක්ක මේ වෙලාව මාර ලස්සනට තියෙන්නේ ඒක. නිකන් හිතා ගන්න බෑ මටත් හිතා ගන්න බෑ. අර හුලම් පාරක් එහෙම එද්දි තමයි ඒ කොළ හෙල්ලෙද්දි තමයි මාර මේකක් තියෙන්නේ. ඒ කියන්නේ පල්ලේ ඉඳන් හිතන්න බෑ උඩ මේ වගේ එකක් තියෙදි කියලා. ඒ කියන්නේ පල්ලේ ඉඳන් බැලුවත් අපිට පේන්නේ මේ වගේ ලස්සන මේකක් තියෙදි කියලා. නිකන් ගල විතරයි පේන්නේ. උඩ මෙහෙම එකක් තියෙයි කියලා හිතන්න අමාරුයි. කොහොමරි හරියට තමයි යන්න නැත්තේ. බලමු ගිහිල්ලා මාර ලස්සනයි කියන්නේ මේ පැත්තේ නේ. කොහොම හරි මේ එක පැත්තක් අනිත් පැත්තට තමයි අපි යන්න නැත්තේ. මේ තනිකර පොල් ගස් හදලා තියෙන්නේ මාරම ලස්සනට පේනවා. අර මේ වීඩියෝ එකත් එන් කරනවා. එහෙනම් subscribe කරලා තියාගන්න, bell icon එක තෝල් දාලා තියාගන්න, අදහස් කමෙන්ට් කරන්න. අදටත් ගිහින් එන්න.